හායි යාළුවනේ. ඔයගලන්ට ඉතින් මම ගොඩක් කාලෙකින් අලුත් කතාවක් ගෙනාවා. මං හිතන්නේ මේ කතාව හැමෝටම වටිනවා. මට විතරක් නෙමේ හැමෝටම. ඒකයි මං හිතුවේ මේ කතාව මගේ යාළුවෝ හැමෝමත් එක්කම ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. ඔබේ වටිනාකමට තීරණය කරන්නේ ඔබමයි කියලා මාතෘකාවක් මට මතක් වුණා. ඒකනේ මම පුංචි කතාවක් ඔයගලන්ට බෙදා හදාගන්න තමයි මං ආවේ. එහෙනම් ඉතින් බලමු නේද මේ කතාව මොනවාගෙනද කියලා. එක්තරා තාත්තා කෙනෙක් තමාගේ පුතාට අවුරුදු 100කට වඩා පැරණි ඔරලෝසුවක් දීලා මෙහෙම කිව්වා. පුතේ, මේක ඔයාගේ මුත්තගේ ඔරලෝසුව. මේක අරගෙන පාර අයින තියෙන කඩේකට ගිහින් විකුණන්න හාන්න. පුතා ගින් හැවිත් කිව්වා, තාත්තේ ඒ කඩේ මිනිස්සයා කිව්වා මේක පරණ වැඩි කියලා. ඒ නිසා රුපියල් 200කට වඩා දෙන්න බැහැ කියලා. ඊළඟට තාත්තා කිව්වා, දැන් මේක අරගෙන කෞතුකාගාරයට ගින් ආන්න පුතේ. පුතා කල්පනා කරනවා, තාත්තා මොකෝ මට දැන් කෞතුකාගාරයට යන්න කිව්ව කියලා. පුතාත් ඉතින් හරි තාත්තේ මං ගිහින් හාන්නම් කියලා යනවා. උන්න ඉතින් පුතා කෞතුකාගාරයට ගිහින් හරිම සන්තෝෂි දුවගෙන එනවා. තාත්තේ කෞතුකාගාරයේ මහත්තයා කිව්වා මේක හරිම වටිනා වස්තුවක්. මේකට රුපියල් ලක්ෂ ගාණක් දෙන්න පුළුවන් කියලා. එතකොට තාත්තා ඉන්නහ වෙලා මෙහෙම කිව්වා, පුතේ මට ඔයාට කියලා දෙන්න ඕන උනේ ඒකයි. වැරදි තැනකදී ඔයාගේ වටිනාකම රුපියල් 200ක් වෙන්න පුළුවන්. ඒත් ඔයාගේ නියම වටිනාකම දන්න තැනකට ගියොත් ඔයා රත්තරන් වලට වඩාත් වටිනවා. ඒ නිසා කවුරු හරි ඔයාට වටිනාකමක් දෙන්නේ නැත්තම් දුක් වෙන්න එපා. ඔයා ඉන්නේ ඒ වැරදි තැනක වෙන්නේ නැති පුතේ. ඔන්න ඉතින් තාත්තා මේ කතාව පුතාට රසවත් විදිහට කියලා දුන්නා. ඉතින් පුතා කිව්වා, ඔව් තාත්තේ මට දැන් තාත්තා කියපු එක හොඳටම තේරුණා. අපේ වටිනාකම තව කෙනෙක්ට තීරණය කරන්න බෑ. ඒක අපිමයි දැනගන්න ඕනේ කියලා. ඉතින් මගේ කතාව අහන ඔයාලටත් මම කියන්නේ එකයි. ඔයාගේ දක්ෂතාවයට වටිනාකම දෙන්න තැන සොයා ගන්න. මගේ මේ අලුත් ගමනත් ඒ වගේමයි. මම ආස කරන කෑම වට්ටෝරුසා මේ වගේ ජීවිත ලස්සන කරන කතාවලට ආදර කරන පිරිසක් එක්ක මම මගේ වටිනාකම ගොඩනගා යන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට මේ කතාවෙන් පුංචි හරි අදහසක් පහළ වුණා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි අපිත් එක්ක එකතු වෙන්න. කැමති නම් මගේ channel එක sub කරන්න. ලස්සන කතා ලෝකයක හතරමං වෙන්නත් රසම